සුබ දවසක් වේවා සියලු දෙනාටම. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube නාලිකාව වෙතට. අද වන විට ගොඩක් ගොවියන් අතර ජනප්‍රිය වගාවක් තමයි නයි මිරිස් වගාව කියන්නේ. නමුත් ඇත්තටම කියනවා නම් කරන්න ගොඩක් අමාරු. මොකද කෘමි හානි, දිලීර හානි ගොඩක් වැඩි වගාවක් තමයි මේක. මේ ඔයාලා දකින්නේ දවස් 33ක් වන මගේ නයි මිරිස් වගාව. අද ඉඳන් වීඩියෝ කිහිපයකින් ඔයාලට නයි මිරිස් වගාවක් කොහොමද අඩු පිරිවැයකින් කරගෙන යන්නේ කියලා මම ඔයාලට වීඩියෝස් විදියට අරගෙන එනවා. එහි පළමු වීඩියෝ එක විදිහට මම කෙටි වීඩියෝවක් අරගෙන එන්නම්. දවස් 33ක් වෙද්දි මම මේ නයි මිරිස් වගාවට මොනවද කරපු සාත්තු, කොහොමද කෘමිනාශක යොදාගත්තේ, මොනවද පොහොර වර්ග යොදාගත්තේ කියන කරුණු මම මේ වීඩියෝ එකකින් අරගෙන එනවා. ඉතින් මාව සබස්ක්‍රයිබ් කරපු නැති අයට මාව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලාත් ආරාධනා කරමින් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මේ දකින විදියට ග්‍රෝ බෑග්ස් වල තමයි මම මගේ නයි මිරිස් පැල සිටුවා ගත්තේ. ඉතින් ග්‍රෝ බෑග් වල නයි මිරිස් වගාව කරගෙන යද්දී ඉතාමත් හොඳ පස් මාධ්‍යයක් හදාගත යුතුයි. හොඳින් ජලය බැස යන විදියට, මුල් හොඳින් වාතනය වෙන විදියට, දිලීර රෝග අවම කරගන්න පුළුවන් විදියට හොඳ ලිහිල් පස් මාධ්‍යයක් සකසා ගත යුතුයි. ඉතින් මම පස් මාධ්‍ය සකසා ගැනීම සඳහා මතු පිටපස් කොටස් 2කට, කොම්පෝස් කොටස් 1කට, කරදහයියා කොටස් 1ක් වශයෙන් යොදාගෙන හොඳින් කවලම් කරගෙන මේ බෑග් පුරව ගත්තා. ඊට පසුව දින 45කට පමණ ආසන්න වූ හොඳින් වර්ධනය වූ නයි මිරිස් පැල, තවාන් තැටිවල හදාගත්ත පැල තමයි මම මේ සඳහා යොදාගත්තේ. ඉතාමත් නිරෝගී පැල. මේ ග්‍රෝ බෑග් වල පැල හිටව ගත්තට පස්සේ මෙතනින් නම් මම ඔයාලට කියනවා මම කොහොමද කෘමිනාශක හා පොහොර යොදාගත්තේ කොහොමද කියලා. ඉතින් මම පැල සිටුවගෙන 3 වන දවසේදී ඇක්ටාරා කියන කෘමිනාශකය යොදාගත්ත වගාව සඳහා නැවත 7 වන දවසේදී දිලීරනාශකයක් ලෙස කැප්ටාන් කියන දිලීරනාශකය මම යොදාගත්ත වගාවට, නැවත 10 වන දිනේදී ඇබමැක්ටින් අඩංගු කෘමිනාශකයක් සහ ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර එක මම එකට මික්ස් කරලා ස්ප්‍රේ ටැංකින් ස්ප්‍රේ කරා වගාවට. නැවත 14 වන දිනේදී තමයි අපි මේ වගාවට එකතු කරන පළවන මතුපිට පොහොර මුරය එකතු කළේ. ඒ සඳහා යාරමිලා කම්ප්ලෙක්ස් කොටස් 1කට, නිල් කැට පොහොර කොටස් 1ක් හොඳින් කවලම් කරගෙන ග්‍රෑම් 10ක් පමණ එක බෑග් එකකට වැටෙන විදියට අපි පොහොර එකතු කරගත්තා. පසුව 17 වන දවසේදී ඉමිඩා ක්ලොපිට් කියන කෘමිනාශකය අපි වගාවට යොදා ගත්තා. නැවත 20 වන දිනේදී මැංගොසෙප් කියන දිලීරනාශකය අපි නැවතත් වගාවට එකතු කරගත්තා. නැවත 24 වන දිනේදී අපි ඇබමැක්ටින් අඩංගු කෘමිනාශකයක් නැවතත් යොදා ගත්තා. පසුව 30 වනි දවසේදී අපේ මතුපිට දෙවන පොහොර මුරය අපි යොදාගත්තා. ඒත් කලින් පොහොර මුරය වගේම තමයි යාරමිලා කම්ප්ලෙක්ස් කොටස් 1කට, නිල්කට පොහොර කොටස් 1ක් අරගෙන හොඳින් කවලම් කරලා ග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක් එක ග්‍රෝ බෑග් එකකට යොදාගත්තා. ඉතින් මම ඔයාලට කියපු ආකාරයට මේ වගාවට මේ සාත්තු ටික දුන්නා නම් මට සහතික වෙන්න පුළුවන් ඉතාමත් හොඳ ඔයාලා මේ දකින ආකාරයේ නිරෝගී පැල දවස් 33ක් වන විට ඔයාලට ලබා ගන්න පුළුවන්, ඔයාලත් වගාවක් කරන කෙනෙක් නම්. ඉතින් මම කෙටි වීඩියෝ එකක් විදිහට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මින් ඉදිරියට මම සවිස්තරාත්මකව කොහොමද මේ නයි මිරිස් වගාව ඉදිරියට කරගෙන යන්නේ කියලා ඔයාලත් එක්ක කරුණු බෙදා ගන්නවා. එහෙනම් මාව සබස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරමින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බොහොම ස්තුතියි.